ඉතින් මොනවද සාදරයෙන් පිළිගන්නවා SNU YouTube channel එකේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් එක්ක. ඔයාගේ ලැප්ටොප් එකේ බැටරි බෑකප් එක අඩු වෙලාද? charge එකට ගහගෙන යූස් කරන එක හොඳ නැද්ද? හොඳද කියලා හිතනවද? එහෙම නැත්නම් බැටරි හෙල්ත් එක ප්‍රොටෙක්ට් කරගන්න හොඳම විදිය හොයනවද? එහෙනම් ඉතින් මොන අද වීඩියෝ එක තමයි ඔයාට ගැලපෙන වීඩියෝ එක. එහෙනම් මම අද කියලා දෙන වීඩියෝ එකේ විශේෂත්වය තමයි ඔයාට මේ වැඩේ කරගන්න කිසිම ඇප් එකක් ඕන වෙන්නේ නැහැ. ඔයාගේ BIOS menu එකෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යන් අපේ වීඩියෝ එකට. හරි මම ඇත්තටම පොත් අද වීඩියෝ එකෙන් කරන්නේ ඔයාගේ බැටරි එක charge වෙන එක ලිමිට් කරන එක. ඒ කියන්නේ ඔයාගේ බැටරි එකේ start charging time එකයි stop charging time එකයි වෙනස් කරන එක. ඉතින් මම කලින් කිව්වාගේ බැටරි බෑකප් එකක් කියන්නේ මොකද්ද? ඉතින් බැටරි බෑකප් එකක් කියන්නේ ඔයා බැටරි එක 100 වෙනකම්ම charge කරලා අන්ප්ලග් කරාට පස්සේ ඔයාට යූස් කරන්න පුළුවන් ටයිම් එක. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට බැටරි එක 100 වෙනකම්ම charge කරලා අන්ප්ලග් කරලා පැය 4ක් පාවිච්චි කරොත් ඔයාගේ පැය 4 තමයි ඔයාගේ බැටරි බෑකප් එක කියලා කියන්නේ. ඉතින් ඔයාගේ මේ බැටරි එක ගොඩක් වෙලාවට එක දිගටම ප්ලග් කරගෙන එක දිගටම වැඩ කරොත් ඔයාගේ බැටරි බෑකප් එක අඩු වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන විදිහට ඔයා මේ සෙටින් එකෙන් මේ බැටරි ලිමිට් එක හරියට හදාගත්තොත් ඔයාට ඔයාගේ බැටරි බෑකප් එක සෑහෙන දුරට ආරක්ෂා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බැටරි එකේ හෙල්ත් එකත් අවුරුදු ගාණක් වුණත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරි බලමු අපි කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඔයාට මේ වැඩේ කරන්න කිසිම ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඔයාගේ මේක BIOS menu එකෙන් තමයි කරගන්න තියෙන්නේ. ඔයාට මේක ඔයාගේ ලැප් එකටම ස්පෙෂිෆික් ඇප් එකක් නම් තියෙනවා. ඔයාට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් Asus වල නම් MyAsus කියලා එකක් තියෙනවා. HP වල නම් HP support assist කියලා එකක් තියෙනවා. Dell වල නම් Dell power management කියලා එකක් තියෙනවා. ඒ විදිහ ගොඩක් apps තියෙනවා. ඉතින් මේ app එකක් නැත්නම් ඔයාට මම මේ කියලා දෙන විදිහට BIOS menu එකෙන් මේ වැඩේ තාමත් ලේසියෙන් කරගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මෙහෙනම් මේ වැඩේ කරගන්නේ කියලා. හරි. ඔයාට මේ වැඩේට දැන් කරගන්න තියෙනවා BIOS menu එක open කරගන්න එක. ඉතින් BIOS menu එක open කරගන්න තියෙන්නේ ඔයාගේ මුලින්ම start key එක press කරලා ඔයාගේ laptop එක restart කරගන්න ගමන් ඔයාගේ BIOS key එක press කරන එක. ඉතින් මේ BIOS key එක press කරන්න සාමාන්‍යයෙන් මේ brand එකෙන් brand එකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් Lenovo වලට නම් එන්නේ F1 එක හරි F2 එක හරි Asus එකේ එන්නේ F2 එක, HP එකේ එන්නේ F10 එක, Dell එක F2 එක. ඉතින් මම මේ keys ටික පහළ description එකේ දාලා තියන්න. එහෙම වුණොත් ඔයාලට ඒක බලලා ඔයාගේ වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. හරි මම දැන් මගේ laptop එක restart කරගන්නම්. හරි ඉතින් දැන් යාළුවනේ දැන්ටමත් මගේ laptop restart වුණා. දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ logo එක එනකොටම ඔයාගේ BIOS key එක දිගට press කරන්න. මේ BIOS key එක දිගටම press කරන්න. එක දිගට press කර ඉන්නකොටම ආ කෙලින්ම ඔයාගේ BIOS menu එකට ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ BIOS menu එකට එනවා. ඔයාලට මෙන්න මෙතන BIOS menu එක එනවා. ඊට පස්සේ ඔයා මෙතනින් යන්න ඕනේ ඔයාගේ power manager කියන එකට. මෙන්න මේ power manager කියන එකට යන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා primary battery charge configuration කියන එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. ඔයාලට දෙන්නේ මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ window එකක් එනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන custom කියන එකට දාගන්න. ඔයාගේ තමයි මෙන්න මෙතන වෙන බටන් එකක් ඇట్లా තියෙයි. එතන මෙන්න මෙතන custom කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ custom charge start එක වෙනස් කරන්න. සාමාන්‍යයෙන් ඔයා desktop මේ computer එකක් වගේ තියන් සාමාන්‍යයෙන් හැම වෙලේම වගේ එහෙම වැඩ කරන්නේ නැත්නම් සාමාන්‍යයෙන් 160 custom charge start එක 160 විදිහට stop එක 180 විදිහට තිබ්බට කමක් නැහැ. සාමාන්‍යයෙන් daily වැඩ කරනවා නම් start එක මේ විදිහට 175 stop එක 180 වගේ තිබ්බට අවුලක් නැහැ. දැන්ටවත් මම මේ setting එක මේ විදිහට apply කරලා තියෙනවා. ඔයාට තියෙන්නේ මේ විදිහට apply කරලා ඉවර වෙලා මේකෙන් exit වෙන. ඊට පස්සේ මෙන්න මේ විදිහට power message එකක් එයි do you want to save changes කියලා. ඊට පස්සේ මේකට yes දෙන්න. ඊට පස්සේ normal විදිහටම ඔයාගේ laptop එක ආය පාරක් restart වෙයි. හරි. ඉතින් දැන් මම කිව්ව විදිහට මේ setting එක හරියට apply කරගත්තා කියන්නේ ඔයාගේ laptop එකේ battery health එක ගොඩක් දිගු වෙයි, battery backup එක හොඳ වෙයි. ඒ වගේම ආගේ battery ආයේ අවුරුදු දෙකෙන් දෙකට ආයේ replace කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔයාලට battery එකත් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ කිව්ව setting එකට අමතරව තව ඔයාට ඔයාගේ battery එක heat වෙන එක නවත්තන්න පුළුවන් smart tips ටිකක් තමයි දැන් මම ඔයාලට දෙන්න යන්නේ. පළවෙනි එක තමයි ඔයාලා සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් වගේ යූස් කරනවා නම් බෙඩ් එකක් උඩ වගේ යූස් කරන්න එපා. ඒ කියන්නේ අදක් උඩ වගේ යූස් කරන්න එපා. ඒ වුණොත් ඔයාගේ ඇතුළට වාතය ගන්න කවුළු ටික ඔක්කොම වැහිලා යනවා. එතකොටත් ඔයාගේ බැටරි එක රත් වෙන්න පුළුවන්. ඒ වගේම හાર્ඩ් ටේබල් එකක් උඩ යූස් කරන්න. ඒ කියන්නේ ටිකක් අර
පැත්තකින් හොඳ මතු පිටක යූස් කරන්න. ඒ වගේම ටිකක් වීඩියෝ එඩිටින්, ෆොටෝ එඩිටින් වගේ ටිකක් අර ටිකක් හાર્ඩ් වැඩ කරනවා නම් ටිකක් කූලින් පෑඩ් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ගේම කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා ගේමින් ඇප් එක ඇරෙන්න අනිත් ඔක්කොම ඇප්ස් ටික ක්ලෝස් කරලා තියාගන්න. එතකොටත් ඔයාගේ බැටරි එක අනවශ්‍ය ලෙස හීට් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් මට මේ වීඩියෝ එක ගොඩක් හෙල්ප්ෆුල් වුණා. ඉතින් මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම good luck.